නියෝජ්‍යවල්පතිවරු වන තමුත්තේගම දමිත හිමියන්ගේ යෝජනාවකට අනුව තමයි මේ ගල්කන්ද පුරාණ විහාරස්ථානයේ නේවාසික භික්ෂුන් වහන්සේලා ඉන්නවා. අධ්‍යාපනය ලබන 50කට 59කට අධික සංඛ්‍යාවක්. ඒ වගේම ගිහි ශිෂ්‍යයෝ ඉන්නවා විශාල පිරිසක්. ඒගොල්ලන්ගේ පානීය ජල අවශ්‍යතාවය සඳහා මෙන්න මේ වැඩේ හොඳ දෙයක් කරන්න පුළුවන් නම් කියලා තමුත්තේගම දමිත හිමියන් යෝජනාවක් කරා. ඒ යෝජනාවට අපි කැමැත්ත ප්‍රකාශ කරලා අද දිනේ සුබ මොහොතින් එහි පරිවේනාධිපති සඳරැස්ගම උපරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මේ ස්ථානයේ එක් ලිඳ කැනීම් කරන්න විශාල නිලක් මේක. දැන් මේ මොහොතේ අපි ඉන්නේ සිප්පාවල ගල්කන්ද පුරාණ විහාරස්ථාන පරිසරයේ. අනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා දළදා දැක්මක් අවුරුදු 16කට පස්සේ පවත්වන්න යෝජනා කරා. පිළිමක් කළා. මල්ලතුමා පත්තිරි මහානායක හාමුදුරුවෝ ප්‍රමුඛ දියවඩන නිර්මේතුමන් ඇතුළු සියලු දෙනා මේ වෙනකොට ඒට කැමැත්ත ප්‍රකාශ කරලා දින නියම කරලා තියෙනවා. ඒතකොට ජනාධිපතිතුමා ඉල්ලීමක් කරා ඒ සංවිධාන කටයුතු වලට ගිය වෙලාවේදී බෞද්ධ සිතුම් පැතුම් ඔස්සේ මේ නැවත මේ දළදා ප්‍රදර්ශනය සමග රට ගොඩනැගීමට දායක වෙන්නේ. ඒ වෙනුවෙන් පරිත්‍යාගශීලී කලෙක්ටිව් ව්‍යාපාරිකයෙක් ඇමරිකාවේ වාසය කරන එයාගේ අනුග්‍රහයෙන් මෙන්න මේ බෞද්ධ භික්ෂුන් වහන්සේ 50කට අධික පිරිසක් නේවාසිකව අධ්‍යාපනය ලබන මේ පිරිවෙන් විහාරස්ථානයේ ජල අවශ්‍යතාවය වෙනුවෙන් විශාල ඉලක්ක කැපීමට මේ මොහොතේ දැන් අද සුබ මොහොතින් එක පටන් ගත්ත. දැන් කරගෙන යනවා. එතෙන්දී දැන් ඉන්නවා මෙතන මේ පරිවර්තනාධිපති සඳරැස්ගම උපනන්ද අපේ හාමුදුරුවෝ. ඇත්තටම මේ අපේ ජල අවශ්‍යතාවය දැඩිව තියෙන ආයතනයක් තමයි අපේ පිරිවෙන් ආයතනය. ඒ විශේෂයෙන්ම ටිකර ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දළදා වහන්සේ ප්‍රදර්ශනය කරලා හැමෝටම ආශිර්වාද පවත්වන්නට ටිකරු මහානායක ස්වාමීන් වහන්සේලාත් එක්ක සාකච්ඡාවක් කළා. උන්වහන්සේලා දියදෙන්නට ඉල්ලීමක් කළා. එවනම් ජනාධිපතිතුමනි බෞද්ධ ඌරුවට බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීම වශයෙන් අපි ලංකාවේ විවිධ ප්‍රදේශ මුල් කරගෙන උතුම් ශාසනික මෙහෙයන් වලට දැක්මක් ඇති කරමු කියලා. ඒ අනුව එහි නායකත්වයේ ගෙන කටයුතු කරපු අය අතර අපේ දමිත නායක හාමුදුරුවෝ, ඒ වගේම අපේ ආනන්ද සර්, ඒ වගේම විශේෂයෙන්ම ඇමරිකාවේ පදිංචි පර්සි සර්ගේ පෞල් පන්තියාගේත් ආධාර උපකාර මත පුංචි ස්වාමීන් වහන්සේලාගේ, ඒ වගේම දායක පින්වතුන්ගේ දහම් පාසල් දරුවන්ගේ මූලික අවශ්‍යතාවයකට අද මේ දළදා දැක්ම මුල් කරගෙන අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයට අනුව මේ ස්ථානයේ තියෙන ලිඳ අඩි 15ක් දක්වා කවියකින් යුක්තව ප්‍රතිසංස්කරණය කළා. සම්පූර්ණ අපේ විහාරස්ථාන පිරිවෙන් ආයතනයේ ජල අවශ්‍යතාවයට සූදානම් කිරීමක් තමයි මේ සිද්ධ වෙන්නේ. ඇත්තටම අපේ පිරිවෙන් ආයතනයේ ජලයේ අවශ්‍යතාවය දැඩිව දැනෙනවා. තව ටික කාලයක් ගියපුවාම ලිං පොකුණු හිඳිලා වතුර නැතුව තියෙනවා. අපි ඈතකින් තමයි වතුර ගෙනල්ලා ගහලා මේ ලිං වලට පාවිච්චියට ගන්න. ඉතින් ඒ අවශ්‍යතාවයට සරලන විදිහට අද මේ කරන කාර්යය ඉතාම සත්කාරයක් ලෙසට මේ අවස්ථාවේදී සිහිපත් කරන්නට කැමැතියි. ඊපස්සේ මේ කරන මහ පුණ්‍ය කටයුත්ත. ඒකට ඔබ වහන්සේ මොකද්ද මේකනේ කියන්නේ? හැමදාටම තෙරුවන් සරණයි. මම කිරලෝගම සුබුද්ධි මහාවිද්‍යාලයේ වැඩ කරන කුල්ලිලි ගුණරත්න හාමුදුරුවෝ. විශේෂයෙන්ම අද දවසේ අපේ ගල්කන්ද සිජ්ජනෝදය මහා පිරිවෙන් ආයතනය කේන්ද්‍ර කරගනිමින් ඉතා විශාල පුණ්‍ය කර්මයක් සිද්ධ වෙන අවස්ථාවක්. මොකද විශේෂයෙන්ම අපි දන්නවා අපේ අලුතෙන් අපි පත් කරගත්ත ආණ්ඩුවෙන් මේ වෙනකොට අපේ ආගම වෙනුවෙන් මහා විශාල කාර්යභාරයක් සිදු කරන කාල පරිච්ඡේදයක් තමයි මේ අවස්ථාව. මොකද අපි දැක්කා පහුගිය කාලය පුරාවටම මේ ආණ්ඩුවේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරපු අපේ හාමුදුරන් වහන්සේලා හිටිය. නමුත් විශේෂයෙන්ම මේ ආණ්ඩුවේ ජයග්‍රහණය වෙනුවෙන් සමහර අය විවිධ චෝදනා එල්ල කරන්නට යෙදුණා. විශේෂයෙන්ම මේ මැතිවරණයට ප්‍රථම සමහර ස්වාමින් වහන්සේලා ඒ වගේම වෙනත් දේශපාලන කණ්ඩායම් විශේෂයෙන්ම අඩුම තරමේ පන්සලකට දානයක්වත් නොලැබෙන කාලයක් උදා වෙන බව තමයි ප්‍රකාශ කරේ. නමුත් මේ වෙනකොට අපි දන්නවා විශේෂයෙන්ම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ අපේ ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් යටතේ අපේ අප්‍රේල් මාසේ 18 වෙනිදා ඉඳන් දවස් 10ක් පුරාවට දළදා ප්‍රදර්ශනයක් පවත්වනවා. විශේෂයෙන්ම මේ වෙනකොට අපේ බුද්ධ ශාසනය වෙනුවෙන් මහා විශාල කාර්යයක් සිද්ධ වෙන කාල පරිච්ඡේදයක්. ඉතින් විශේෂයෙන්ම මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක වීම, ඒ වගේම අපේ මේ බුද්ධ ශාසනය නගා සිටුවීමට, ඒ වගේම සංඝ පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා මේ වගේ උතුම් වූ කර්තව්‍යයන් ඉෂ්ට සිද්ධ කිරීම ඉතාම මහානීය පුණ්‍ය ක්‍රියාවක් බව තමයි මට කියන්න පුළුවන්කම තියෙන්නේ. මේ නේවාසික බෞද්ධ භික්ෂුන් වහන්සේ වෙනුවෙන් තමයි මේ යෝධ නිලක් තනීම ආරම්භ කරා. ඒකට මේක මෙන්න මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා 16කට පස්සේ මේ දළදා දැක්මක් ප්‍රදර්ශනය කරන්න යෝජනා කරා. දැන් මේ වෙනකොට අල්ලතු අස්කරි මහානායක හාමුදුරුවෝ ප්‍රමුඛ ඒ වගේ නිලමේතුමා ඇතුළු ඒ සියලු දෙනා දැන් මේ වෙනකොට දින තීරණය කරලා තියෙනවා. එතෙන්දී ජනාධිපතිතුමා ඉල්ලීමක් කරා මෙන්න මේ දළදා දැක්මට සමගාමීව බෞද්ධ සිතුම් පැතුම් ඔස්සේ මේ රට නැවත ගොඩනගන්න දායක වෙන්න කියලා. ඒ වෙනුවෙන් ඇමරිකාවේ වාසය කරන ප්‍රගතිශීලී ව්‍යාපාරික වන ප්‍රසිද්ධ මහතාගේ අනුග්‍රහය මෙන්න මේ විහාරස්ථානයේ තුල මේ ලිඳ තනියමේ කටයුතු සුබ මොහොතින් දැන් ආරම්භ කරලා.
ඔබ වහන්සේ ලේකාධිකාරී හාමුදුරුව හැටියට තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මොකද කියන්නේ? මේ වැඩසටහන ඉතාමත් හොඳ යහපත් ක්‍රියාවක් කියලා මම පළමුවෙන් ප්‍රකාශ කරනවා. මන්ද මෙම පිරිවෙන් විහාරස්ථානය ගල්කන්ද ශ්‍රී ජිනෝදේ මහා පිරිවෙනේ විශාල ස්වාමින් වහන්සේලා පිරිසක් සහ එහි දරුවන් අධ්‍යාපන ලැබෙන ආයතනය. ඒකේ ජල පහසුකම් ලබා දීමට අතිගරු ජනාධිපතිතුමා ගත් මේ ප්‍රයත්නය පිළිබඳ ඉතාමත් සන්තෝෂයෙන් යුතුව මම තලාව ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකාධිකාරී ස්වාමින් වහන්සේ හැටියට සතුට ප්‍රකාශ කරනවා. ඒ වගේම අවුරුදු 16කට පස්සේ දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීමට සමගාමී මේ රට පුරා කරන්නා වූ බෞද්ධ ප්‍රබෝධය නංවාලීමේ වැඩසටහනට ක්‍රියාත්මක වීම පිළිබඳව මම මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනාව ස්තුතිය ජනාධිපතිතුමා ඇතුළු සියලුම ශ්‍රී ලංකා රජයටත් සියලු ජනතාවටත් ප්‍රකාශ කර සිටිනවා. මෙවැනි ක්‍රියාවන් තුළින් බෞද්ධ ප්‍රබෝධය තව තවත් වැඩි දියුණු කරලා මිනිසුන් අතර කරුණාව දයාව මෛත්‍රියෙන් යුක්තව කටයුතු කිරීමට ගොඩනැංවීමේ වැඩසටහන් වලට මෙවැනි ක්‍රියාවන් කිරීම යහපත් කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඇත්තටම අපේ වාරණ සහෝදරයා අපිට විශාල අනුග්‍රහයක් දැක්වුවා. ඇමරිකාවේ වාසය කරන අපේ පර්සි මහත්මයාගේ උපකාර මත ගල්කන්ද පුරාණ රජමහා විහාරස්ථානයේ නේවාසිකව වැඩ වාසය කරන අපේ පොඩි හාමුදුරන් වහන්සේලාට විශේෂයෙන් මේ අවශ්‍ය කරන ජල පහසුව ලබා දීම සඳහා මූල්‍යමය වශයෙන් අනුග්‍රහයක් දක්වලා මේ විශාල ළිඳ ඉදිකිරීමට දායකත්වයේ දක්වන්නට යෙදීම තුලින් එතුමා විශේෂයෙන්ම මේ පිළිබඳව අපෙන් විමසීමක් කරා. මුල් කාලයේ පිරිවෙන් විහාරස්ථානයකට අවශ්‍ය කරන අවශ්‍යතාවයන් මොනවද, අපේ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් අවශ්‍ය කරන දේවල් මොනවද තියෙන්නේ කියලා හොයලා බලලා කියන්න කියලා ලොකු වමනාවකින් අපේ වාරණ සහෝදරයා මේ සම්බන්ධව කටයුතු කරන්නට යෙදුනා. ඒ අනුව තමයි අපේ ගල්කන්ද පුරාණ විහාරස්ථානයේ අතිගෞරවනීය අපේ නායක හාමුදුරන් වහන්සේ අපේ සඳරාස්ගම උපරතන පඬිත හාමුදුරන් වහන්සේට මේ ගැන සිහිපත් කරලා උන්වහන්සේගේ අවශ්‍යතාවයේ මත මේ ස්ථානයේ නේවාසික වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේලාගේත් අපේ ගිහි දරුවන්ගේත් අවශ්‍යතාවයේ සඳහා මේ ජල පහසුව ලබා දීමට කටයුතු කරන්නට යෙදුනේ. ඒ නිසා අපි මේ වෙලාවේ අපේ වාරණ සහෝදරයා මේ වෙනින් විශාල කැපකිරීමක් එතුමා කොළඹ ප්‍රදේශයේ සිට මේ පිළිබඳව නැවත සොයා බලමින් අපේ ඇමරිකාවේ වාසය කරන එතුමාගේ කල්යාණ මිත්‍රයාද මේ සඳහා සම්බන්ධ කරගෙන මේ ලබා දුන්න අනුග්‍රහය ඇත්තටම අපේ රටේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට ලබා දෙන විශාල ශක්තියක් කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාගේ අවශ්‍යතාවයන් මේ රටේ සොයලා බලලා කටයුතු කරන පිරිසක් හැටියට එතුමන්ලා අද එම ප්‍රදේශයේ සිට මේ ස්ථානයට ඇවිදින් මේ සිදු කරන උදාරතර මෙහෙවරට ශාසනික මෙහෙවරට අපි මහා සංඝරත්නය හැටියෙන් කෘතඥ වෙනවා, පුණ්‍ය අනුමෝදනා කරනවා. ඔබතුමන්ලාට මේ ලබා දෙන්නා වූ ශාසනික අනුග්‍රහය තුලින් ලැබෙන සියලුම පුණ්‍ය ශක්තිය නිදුක්භාවයේ නිරෝගීභාවයේ පිණිස විශේෂයෙන්ම වාරණ සහෝදරයාටත් එතුමා සමග පැමිණි හැම දෙනාටත් ඒ වගේම අපේ ඇමරිකාවේ සිටින අපේ පර්සි මහත්මයා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටත් අපි තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී මේ ගල්කන්ද පිරිවෙනට මේ සිද්ධ කරන කාර්යය මම හිතන්නේ බොහොම මේ බුද්ධාගම පැත්තෙන් ගත්තාම ආගම අතින් ගත්තාම ලොකු පින ජලය දෙන එක විශේෂයෙන්ම මෙතන මේ පරිණායපති පඬිත හාමුදුරුවෝ පුරතන පඬිත හාමුදුරුවෝ මහ වෙහසක් ගන්නවා මේ පුංචි දරුවන් සසුන්ගත කරලා සසුන්කෙත බබළුවන්ට මේ ප්‍රදේශයට ආගමික පුනරුද්දයක් ඇති කරන්න. ඉතින් ඒ නිසා මෙහි විශාල ප්‍රමාණයක් රැඳී සිටිනවා ගිහි පැවිදි ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ශිෂ්‍ය දරුවෝ. ඉතින් ඒ අය වෙනුවෙන් මේ කරපු සත්කාරය කියලා නිම කරන්න බැරි මේ ප්‍රදේශෙටම සිද්ධ කරපු මාහැගේ පින්කමක් කියන එක තමයි අපේ ප්‍රදේශවාසීන් හැටියට කියන්නට තියෙන්නේ.